විශේෂයෙන් භෞතික විද්‍යාව ගත්තාම ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඉතාම වැදගත්. මොකද බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ ලකුණු වැඩිපුර වැඩි ගානකට ගියේ නැත්නම් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න හරි අමාරුයි. ගොඩක් කලකට අපි දරුවෝ ඒ පිළිබඳ දන්නේ නැහැ. මොකද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක ලකුණු 50න් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50ක් දෙනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50යි. එතකොට බහුවර්ණ ඇත්තටම බහුවර්ණ එකක් හරි ගියයි කියලා කියන්නේ ඔයගලන්ට එක ලකුණක් එතනම තියෙනවා. එතකොට බහුවර්ණ 50න් 40ක් හරි නම් ඒ 40 හැමම තියෙනවා. ඒ නිසා ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න අවශ්‍ය නම් බහුවර්ණ වලට ගොඩක් කලාවල වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ගන්න ඕන. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ගන්න අවශ්‍යයි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගොඩක් කලාවට ළමයින්ගේ මේ ප්‍රතිචාර ගොඩාක් අවුරුදු වෙනසක් වෙන්නේ නැහැ එච්චර. ඒ නිසා මේ විශේෂයෙන් බහුවර්ණ කරනකොට ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රශ්න වලට උත්තර දීලා බහුවර්ණ වලදී හැම බහුවර්ණ වලට බහුවර්ණ ප්‍රශ්නයක් කියන්නේ මේ රචනා ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්නයක් අපි ඇටෙම්ප් කරන විදිය වෙනස් ව්‍යුහගත හා රචනා ප්‍රශ්න වලට වඩා. බහුවර්ණ ප්‍රශ්නයක් ගොඩාක් කලාවට කෙටි ක්‍රම වලින් විසඳීමේ හැකියාව තියෙන්න ඕන. ගොඩාක් දරුවන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අමාරුයි කියන එකේ ගොඩක් අය කියන්නේ වෙලාමදි කියන එක. නැත්නම් ඔයගොල්ලෝ පැය 4ක් විතර දෙනවා ඔයගොල්ලෝ කරනවා. නමුත් පැය 2ක් ඇතුළතදී මේ කාලකල්පනාකරණය කිරීම හරිය වැදගත්. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න කිසි විටකත් මේ දිග ප්‍රශ්න හැටියට හදන්න යන්න එපා. එහෙම හදනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒ බහුවර්ණ ප්‍රශ්නේ කරන හැටි හරියට දැනගෙන නැහැ. මොකද ගොඩාක් දිගට යනවා කියන්නේ වෙලා යනවා. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්නයක් කියන්නේ රචනා ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ සංකල්ප සහ මට්ටම් වෙනස්. ඒ නිසා බහුවර්ණ පුළුවන් තරම් කෙටි ක්‍රම වලින් කුඩා කෙටි කාලයකදී උත්තරේ ලබා ගන්න අවශ්‍යයි. ඒකට ඇත්තටම බහුවර්ණ ප්‍රශ්න පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ඔයගලන්ට පන්තිවල සාතරලා මිස්ලා දෙන ඒවා පුළුවන් තරම් මේ ප්‍රශ්න කරලා ඒකට පුළුවන් තරමින් ඒකට තියෙන්න ඕන පළපුරුද්දක් මේ බහුවර්ණ ප්‍රශ්නයක් දුන්නාම මම මේ විදිහට තමයි මේක හිතන්න පුළුවන්. සමහර බහුවර්ණ ප්‍රශ්න තියෙනවා ඇත්තටම පුංචි ගණනය කිරීම. ගණනය කිරීම ගොඩාක් දිග වෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ හරියට ඒ ක්‍රමය අඳුනගෙන නැහැ. සමහර ඒවා පුළුවන් අපි ප්‍රස්තාර වගේ දුන්නොත් ඉවත් කිරීමේ ක්‍රමය භාවිතා කරන්න. අන්න ඒ වගේ මම සරලව කියන්නේ සමහරලාට අර දිගට හිතන්න යන්න එපා බහුවර්ණ. දිගට හිතන්න ගියොත් එහෙනම් කාල වේලාමදි වෙනවා. ඔයගලන්ට ප්‍රශ්න ටික කරගන්න බැරි වෙනවා. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න වල වෙනම තියෙන්නේ සමහරවල් පොඩි ට්‍රික්ස් තියෙනවා. සමහර ඒවා ඒ විදිහට පේන්න ඕන. සමහර ඒවා පුංචි ගණනය කිරීම. සමහර ඒවා සමානුපාත ක්‍රමයෙන් හැදිය හැකියි. සමහර ඒවා ඉවත් කිරීමේ ක්‍රමයෙන් හැදිය හැකියි. ඉතින් ඒ වගේ තමුන් හරි ක්‍රමයේ තෝරාගත්තේ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න ඊටාම දිගු කාලයක් තුළ කරන්න වෙනවා. එතකොට තමන්ලාට ප්‍රශ්න 30ක් කරනකොට පැය දෙක ඉවරයි. ඉතින් ඒ නිසා මේ කවදාවත් දිග ක්‍රම වලට යන්න එපා. අනිත් එක තමයි යම්කිසි බහුවර්ණ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ හිර වුණොත් මැගදී ඒකට කාලෙන් නාස්ති කරන්න එපා. බහුවර්ණ ප්‍රශ්නයක් හිර වුණොත් මගදී ඒක අතහැරලා යන්න. අතහැරලා හරි ඒකට ඔයගොල්ලෝ කියන විදිහට පොට්ට ගහලා හරි කණන් ගහලා හරි යන්න. මගේ උපදේශය ඒකයි. මොකද ඕකටම කර උත්තරය ගන්න යනකම් ඉන්න එපා. එතකොට අපරාධයේ අනිත්‍ය සමහර ලේසි ප්‍රශ්න තියෙනවා ඕන කරගන්න බැරි වෙනවා. සමහර ළමයි ලෝභයි මේ ප්‍රශ්නේ අතහැරලා යන්න. කරන උත්තරේ එන්නේ නැහැ. නමුත් ඒකම කර ඉන්නවා. ඒ නිසා ඒ වගේ ගොඩක් වෙලා යන ප්‍රශ්නයක් ආවොත් ගහලා යන්න අනිත්‍යව තමන්ලාට තමුන්ට එක මොකද නැත්නම් වෙන්නේ වෙලාමදි වෙනවා. ඒ නිසා ලෝභ වෙන්න ප්‍රශ්න අතහැරලා යන්න. බැරි නම් ඒක කරන්න දෙයක් නැහැ. මන්ට ආයෙ ඉතින් වෙලා තිබ්බොත් ඇවිල්ලා බලන්න. මං හිතන්නේ වෙලා තියෙයි කියලා ආයෙ ඕක බලන්න. නමුත් වාසනාව තිබ්බොත් ඉතින් කණා කාප එකත් හරියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ එහෙම හිතාගෙන කරන්න. මගේ සමහර ප්‍රශ්න තියෙනවා පුංචි අර අපි කියන ට්‍රික්ස්. ඉතින් ඒ නිසා ඒ ට්‍රික් එක කියලා දැක්කේ නැත්නම් ඒක හදාගන්න බෑ හරිම අමාරුයි. ඒ නිසා ඒවා ඔයගලන්ට පරිචය ලැබෙන්නේ එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ පුළුවන් තරම් මේ ප්‍රශ්න කිරීමෙන්. ව්‍යුහගත රචනාවලදී ගොඩක් කලකට ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ලැබෙන්නේ පරීක්ෂණ වලින්. සමහරලාට ඔයගොල්ලෝ කරන පරීක්ෂණයක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරලා තියෙන පරීක්ෂණයකට සමාන එකක්. ප්‍රශ්න 4ම කවදාවත් දෙන්නේ නැහැ අලුත්ම ප්‍රශ්න 4ක්. අඩු ගානේ නීති හැටියට ඒ කියන්නේ ප්‍රශ්න 4න් දෙකක්වත් තමුන් කරලා තියෙන ප්‍රශ්න ගෙදර මේ ඉස්කෝලේ කරලා තියෙන පරීක්ෂණ වලින් එන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ව්‍යුහගත වෙලදී හරියට ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ගොඩාක් දරන ලකුණු නැති වෙන්නේ හරියට මේ ලියන්නේ පොයින්ට් එකට. මොකද මේ ව්‍යුහගත වෙලදී ඒ දීලා තියෙන ඉඩ ඇති. සමහර ළමයි පිටු ගණන් ලියනවා. ඒක වැඩක් නැහැ. දීලා තියෙන ඉඩ ඇති.
ඒ වගේ අර ඒවට ලූස් උත්තර ලියන්න එපා නිකන් අර බාල උත්තර. දැන් මොන හරි දෙයක් ඇහුවා මේක කරන්න නිවැරදි වෙන්න වඩා හොඳට කරන්න ඒක නිසා තමයි හැමෝම කරන්නේ. නමුත් ඒක හරියට ලියන්න ඕනේ. නිවැරදි කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්න කියලා අහුවා මොකක් හරි එකට හරියට හේතුවක් කියන්න ඕනේ. ඒ නිසා ව්‍යුහගතවලදී පුළුවන් තරම් පොයින්ට් එකට ලියන්න පුළුවන්කම තියෙන්න ඕන ඕගලන්ට. ඒකත් ආයේ පාස් පේපර්ස් වල ගොඩාක් ප්‍රශ්න දැන් පාස් පේපර්ස් වල මේ තියෙනවා. මොකද ආයේ ඒවා තමයි නැවත නැවත අහන්නේ පොඩි පොඩි වෙනස්කම් එක්ක. ඒ නිසා පුළුවන් තරම් අර ව්‍යුහගතවලදී අර මං කිව්වා වගේ තියෙන කාල සීමාව තුළදී ඒ අහලා තියෙන දෙයට උත්තරේ ලියන්න. නැතුව අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. ඒ තේරුමක් නැහැ. මොකද නිසා ව්‍යුහගතවලදී හරි වචන ටික ලියන්න අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. අනිත් එක පොයින්ට් එක ලියන්න. හරි කෙලින් එකෙල්ලේ උත්තරේ ඇයි මෙහෙම කරනවා නම් ඇයි මෙහෙම කරන්නේ. එතකොට ඊළඟට රචනා ප්‍රශ්න වලදී මගේ උපදෙස් තමයි ඕගොල්ලෝ පොඩ්ඩක් රචනා ප්‍රශ්න ඉස්සෙල්ලා කියවලා බලන්න එකපාරට කරන්න යන්න එපා. මොකද රචනා ප්‍රශ්න වලදී ඇත්තටම රචනා කියවන දැන් ෆිසික්ස් පේපර් එක රචනා නෙමෙයි අහන්නේ. ගණන් හදන්නනේ තියෙන්නේ රචනා කියලා කිව්වට. ඉතින් ඒ නිසා එකපාරට ගණන් හදන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න විනාඩි 5ක් 8ක් 10ක් දීලා ප්‍රශ්න පත්‍රේ පුරාම බලලා තමුන් ලේසි ප්‍රශ්න හතරක් තෝරගන්න. ගොඩාක් දරුවෝ කරන වැඩක් තමයි. මොකද ගොඩක් කාර්ය ප්‍රශ්න මේ තෝරා ගැනීමට තියෙනකොට සමහරලාට සමහර ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන් සමහර ඒවාට සාපේක්ෂව. ඒක ප්‍රශ්න පත්‍රයක තියෙන දෙයක් ඇත්තට. ප්‍රශ්න 8ම සම්මට්ටමයට දාන්න හරි අමාරුයි. සමහර කොටස් වලින් ප්‍රශ්න ටිකක් ලේසි වෙන්න පුළුවන් සමහර ඒවාට වඩා. ඉතින් ඒ නිසා එකපාරට පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න එපා. පොඩ්ඩක් කාලය ගියාට කමන්නේ පොඩ්ඩක් බලන්න තමුන් සිසාරා කියන්නේ ප්‍රශ්නේ දිගටම අකුරක් නැහැ කියවන්න යන්න එපා. ඒතර වෙලා යනවා. බලන්න තමුන්ට කරන්න පුළුවන් ප්‍රශ්න හතරක් මොනවද? සමහර ළමයි මුලින්ම ප්‍රශ්න හතර තෝරගන්න මුල් ටික. සමහරට අග තියෙනවා ටිකක් ඉඳලා ලෙඩ. ඒ නිසා මම ලබන දෙන උපදේශ තමයි එකපාරට ප්‍රශ්න හතර කරන්න යන්න එපා. පොඩ්ඩක් විනාඩි 10ක් විතර ඒක ඒ කාලය අපතෑමක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ප්‍රශ්න දිහා බලලා වගේ ඉඳන් උඩට පොඩ්ඩක් ස්ට්‍රක්චර්ඩ් ඉඳන් හතර කරන්න මේපෑ අනිත් තෝරගන්න පුළුවන්. තෝරා ගැනීමේදී පොඩ්ඩක් කාලය විඩංගු කරලා තමුන්ට පුළුවන් ප්‍රශ්නයක් තමුන්ගේ මට්ටමට සරිලන. මොකද සමහර ළමයි කැමති සංකේත වල. සමහර ළමයි සංකේත වලට කැමතිම නැහැ. සංකේත ආශ්‍රයෙන් සමීකරණය. සමහර ළමයි ගණන් හදන්න ආස නැහැ සංකේත වලට කැමති. ඉතින් ඒ වගේ අර ප්‍රශ්නේ තෝරා ගැනීමේදී බලන්න තමුන්ට කරන්න පුළුවන් ටිකක් පහසු ප්‍රශ්න මොනවද කියලා. මොකද ප්‍රශ්න 8ම අතන ප්‍රශ්න 8ක් තියෙනවානේ. 8කින් 4ක් තමයි තෝරගන්න තියෙන්නේ. එතකොට මේ ඒක නිසා අර සමහර ප්‍රශ්න සමහර කොටස් වලින් ලැබෙන ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. අනිත් ඒවාට වැඩි ඒ ප්‍රශ්නේ හදනකොට. දැන් ඒක ප්‍රශ්න වල ක්වොලිටිස් වෙනස්, ගුණ වෙනස්. සමහර ඒවා සංඛ්‍යා තියෙන්නේ, සමහර ඒවා සුළු කරන්න පුළුවන්, සමහර ඒවා සුළු කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා තමුන් 4ක් තෝරගන්න තමුන්ට වැඩිපුර ලකුණු ගන්න පුළුවන් කියලා හිතන. මොකද ඒක හරි වැදගත්. නැත්නම් ගොඩාක් දරුවෝ එකපාරට ඔහේ පළවෙනි 4ම කරන්න පටන් ගන්නවා. සමහරවිට අන්තිම හරිය ප්‍රශ්න ඊට ටිකක් ලේසි වෙන්න පුළුවන්. ඒක තමයි මගේ උපදේශ රචනා ප්‍රශ්න පිළිබඳව.